යාළුවනේ ඉතින් ගමේ කට්ටිය කියන විදියට මෙතනින් තමයි රෑට මේ මට සිරි පූසෝ කෑගලා බං හරියටම 12 වෙලා බොක්කත් දාලා යනවා. බොක්කත් දාලා යනට දාගෙන ඉතින් යාළුවනේ ඉතින් මෙතන තමයි අර දේ වෙනවා කියන්නේ රෑට 12ට විතර 12යි 1යි අතර ආපු ගමන් හරියටම 12යි කියනකොටම මේ පූසෝ කෑ ගන්න ගත්ත මෙහා පැත්තේ වත්තකින් මේ දැන් අපි තනි පාළු අත්තක් තියෙන්නේ ගොඩක් වෙලා වෙතන්ට ඇවිල්ලා කි සද්දයක් තිබ්බේ. ගොඩක් අපි ආපු කියලා ගමන් වීඩියෝ ඔන් කරපුවම පූස කෑ ගන්නවා. පූසෝ කෑ ගන්න ගත්තේ ඇත්තටම බයිතනවා දැන් නම් මේ මල්ලි කිව්ව විදිහට මෙතන තමයි පොට් එක. ඉතින් මේ හරියින් තමයි ඔය ගේට්ටුව ඇරලා තියෙන දවස්වල තමයි එක එකව පේනවා කියන්නේ. තමයි ගේට්ටුව අස්තිනුත් පේනවා මේක එක සීන් තමයි කියන්නේ. යාට පින්න බෑකුවානේ අපි එක්ක. ඔව් පොරටත් අපිත් එක්ක ඉන්න බෑ කියලා කිව්වා. බලමුකෝ ඉතින් මොකද්ද වෙන්නේ කියලා. පූසෝ කෑ ගන්නවා බං එන්නේ හොඳටම. කොහෙද දන්නේ පේන්නේ නෑ බං. කැම්පින් ආවට දෙන්න නිකන් මොකද්ද දෙයක් කරේ. ටෝච් එකක් පිස්සු ගෙල්ලා බං බයිතේ. ෆුල් චාර්ජ් කරන්න යන්නේ. ඕ මට සිරියනවා දාලා සද්දේ. මෙතන කොහෙද බං ගියේ? ඒක පූසෙක් වුණත් වෙන අමුතුයි. නෑ බං මං ඉස්සෙල්ලා මෙතන දැක්කම මේ කැමරාව අතර ගන්න කලින් මේ සිරාට මෙතන එක ඉන්දියාව මන්ද සුදු පාට්ට දැක්කම දැන් නම් බේරේ නෑ හත් දෙනා අඩු වුණාද යංකෝ වන්නේ යංකෝ වන්නේ මෙතනින් අපි කැපුණේ යංකෝ subscribe